ඉතින් යාළුවනේ ආයුබෝවන් ඔයාලා හැමෝටම. මේ ඔයාලට පේන්නේ මගේ ටැංකිය එක මං ආසාවෙන් ඇති කරන ලංකාවට ආවෙනික කොළ කණයා කියන මත්ස්‍ය විශේෂය. ලංකාවේ තියෙන කණයන් වර්ග ගොඩක් ඉන්නවා. මේ ඔයාලට පේන කොළ කණයට අමතරව තව මඩ කණයා, පරඬල් කණයා වගේ තව ගොඩක් විශේෂ ලංකාවේ ඇලදොලවල ජීවත් වෙනවා. ඉතින් මම මෙයාට කන්න දුන්නේ එක එක වර්ගයේ පැලට්ස් වර්ග. තව බත් වගේ දේවල් කනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයා අයිති වෙන්නේ චන්න කුලයට. ඔය ලූලා, ගංආරා, ඒ වගේම දැන් ඔය ගංගාවල් වල බෝ වෙලා ඉන රෙඩ් ලයින් ස්නේක් හෙඩ් උනත් අයිති වෙන්නේ මේ ඔක්කොම එකම පවුලට. ඉතින් බලන්න මේ මාළු වගේ වරල් වල අමුතු ලස්සන වර්ණ රටාවක් තියෙනවා. ඔය වර්ණ රටාව මේ කණයන් වර්ග ඔක්කොටම අයිති වෙච්ච ආවේනික වර්ණ රටාවක්. ඉතින් ඔයාලත් මාංශ භක්ෂක මාළු ඇති කරනවාද? මෙයත් මාංශ භක්ෂක මාළුවෙක්. ඉතින් මෙයාලට කන්න දෙන කෑම වර්ග එහෙම බලනකොට සාමාන්‍යයෙන් ස්වභාවික පරිසරයේදී නම් වැටෙන කෘමීන් වර්ග, පණුවන් ඔය වගේ දේවල් තමයි ඉතින් ආහාරයට ගන්නෙ. ඉතින් අපිට උනත් ටැංකියට ඒව දෙන්න පුළුවන්. ඒත් මම දැන් හුරු කරන් ඉන්නේ පැලට්ස් වලට. ඉතින් මේ වගේ විසිතුරු මත්ස්‍යයන්ගේ තවත් වීඩියෝ බලන්න ඉදිරියට මාත් එක්ක එකතු වෙන්න. දැම්ම මාව subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට හිතන දේත් පහලින් කමෙන්ට් කරන්න.